නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ධර්මයේ පවතින්නේ එතරවීම පිණිසයි කියලා. කුමකින් එතරවීම පිණිසද? මේ සසර කතරින් එතරවීම පිණිසයි. සසර කතරක් කියන්නේ ඇයි? අපි ඉපදෙනවා, ලොකු මහත් වෙනවා, දිරනවා, ලෙඩ දුක් වැළඳ ගන්නවා, අප්‍රියයන් හා එක් වෙනවා, අප ආස කරන ප්‍රියයන්ගෙන් අප වෙන් වෙනවා. නොයෙක් ආකාර වූ සෝසුසුම් දුක්ඛ දෝමනස්යන් මැදින් මේ ජීවිතය ගත කරගෙන යන. ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ කෙනා තමන් මේ මනුස්ස ජීවිතය තුල විඳලා තියෙන දුක් ගැහැට කම්කටොළු සෝසුසුම් වැඩි තමන් සතුටින් සොම්නසින් සිටියා වූ කාරණාව කාලය බොහොම අඩුයි කියලා තමයි බොහෝ දෙනෙක් ඇත්ත වශයෙන්ම කියන්නේ. දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතය ලැබිලත් මේ විදිහ නම් නිරේ උපන්නොත්, තිරිසන් ලෝකයේ උපන්නොත්, ප්‍රේත ලෝකයේ උපන්නොත් ඊටත් වැඩිය බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමන්ට මේ දුර්ලභව ලැබුණු මනුස්ස ආත්ම භාවය තුල තමන්ගේ වාසනාවට මුණ ගැහුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන මේ සසර කතරෙන් එතර වෙන්නට උත්සාහවත් වෙන්න ඕන. නුවණැති අය හැටියට පින්වත්නි, මේ ජීවිතේ වැරදිච්ච නැති අය නෑ. අපි කාටත් යම් යම් පමණින් වැරදිලා තියෙනවා. නමුත් අපිට වැරදිච්ච තැන් ගැන ශෝක වෙවි ඉන්නට අපිට කාලයක් නෑ. ජීවිතේ ඉක්මනට ගෙවිලා යනවා. පුංචි දියපාරක තියෙන දිය ගලාගෙන යද්දි ඒ දියපාර ඉක්මනට වේලිලා යනවා වගේ. ජීවිතේ අපට ලැබිලා තියෙන ආයුෂ කාලය ගෙවිලා නිම වෙද්දි අපි මේ මනුස්ස ආත්ම භාවය අතහැරලා යන්න ඕන. අපිට තව කල්ලිල්ල ගන්න බෑ. ඒ නිසා මටත් ඔබටත් ඉතිරි වෙලා තියෙන කාලය තව කොච්චරද කියලා අපි දන්නේ නෑ. ඒ ඉතුරු වෙලා තියෙන කාලය තුල යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතය තුල ගලපා ගත්තොත්, ජීවිතය තුලින් දකින්නට උත්සාහ කළොත්, අන්න ඒ කෙනාට මේ සසර කතරින් දුක්ඛිත වූ මේ තැනි එතරට පැන ගන්නට පුළුවන් වේවි. බලන්න, බුදුරජාණන් වහන්සේ පාරගම්මන සූත්‍රයේදී සංයුක්ත නිකාය 5.1 කියන පොත් වහන්සේගේ මේ ගාථා සඳහන් වෙන්නේ. එහිදී මෙන්න මෙසේ දේශනා කොට වදාලා. අපකාතේ මනුස්සේසු ये जना भारगामिनो
අථායං ිතරා පජා තීරමේවානුධාවති. යම් කෙනෙක් එතරට යන්නාහුද පාරගාමිනෝ එතරට යන්නාහුද ඒ අය මිනිසුන් අතර බොහෝම අල්පවේ. අප්පකාතේ මනුස්සේසු ඒ අය මිනිසුන් අතර බොහෝම අල්පය. අතායන් ිතරා පජ තීරමේවානුධාවති. බොහෝ මිනිසුන් ඒ ප්‍රජාව අතර සිටින්නා වූ බොහෝ මිනිසුන් ආපහු මෙතරටම ඇදිති. මෙහිදී පින්වත්නි එතර කියලා වදාළි භාග්‍යතුන් වහන්සේ මේ දුක්ඛ දෝමනසයන්ගෙන් මිදිලා සංසාර දුකින් එතර වීම. භාග්‍යතුන් වහන්සේ මෙහිදී මෙතර කියලා වදාළේ ආපහු මේ සසරට වැටිලා දුක් විඳ විඳා භවයෙන් භවයට සැරිසරා යාම. යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙසන්ති මච්ඡුදෙයං සුදුත්තරං. යමෙක් මනාකොට වදාලා වූ දහමෙහි ධම්මේ ධම්මානුවත්තිනෝ ඒ වදාළ ධර්මයට අනුව පවතිද්ද ජීවත්වෙද්ද කටයුතු කරද්ද තේජනා පාරමෙසන්ති අන්න ඒ පිරිස නම් ධර්මයේ හැසිරෙන පිරිස නම් දිනන්නට දුෂ්කර වූ මාර විෂය අතහැරලා දාලා පරතෙරටම යන්නාහුය. එහෙමනම් පින්වත්නි මනුස්ස ආත්ම භාවය ලැබුණු මේ බුද්ධ ශාසනයේ මුණ ගැහුණ පමණින් හැම කෙනා මෙතර වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් මෙතර රැඳෙනවා. ඊතරවනු ලබන්නේ මේ ධර්මයේ තමාගේ ජීවිතයට ගලපාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතේ සකසාගෙන ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුලින් අවබෝධ කරගන්නා වූ දුර්ලභ වාසනාව හිමි ඒ මනුස්ස කොට්ටාසේ විතරයි. ඉතින් ඔබත් ඒ අතරට එක්වෙන්න උත්සාහවත් වන්න. නැතිනම් මටත් ඔබටත් අප කාටත් ආයි මේ දුක්ඛිත සසරට වැටලා සෝසුසුම් මැද හූල්ල දුක් විඳින්නට සිද්ධ වෙනවා. අපි පහුගිය වැඩසටහන් කීපයක් පුරාවට සාකච්ඡා කළා සංයුක්ත නිකාය 2 පොත් වහන්සේගේ තිබෙන අසුතවන්තු සූත්‍රය. එහිදී අපිට දැනගන්නට ලැබුණා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට නුවණින් විමසන්නට පටන් ගත්තාම ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙන්නට පටන් ගන්නවා. අවබෝධයෙන්ම කලකිරෙනවා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, චේතනාව ගැන, විඥාණය ගැන. ඉතින් අපි පොඩ්ඩක් විමසා බලන්නට උත්සාහ කළා පහුගිය දේශනාවලදී. පටිච්ච සමුප්පාදයේ විමසන්නට යන ශ්‍රාවකයා කොයි ආකාරයෙන්ද පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නට පටන් ගන්නේ කියලා. ඉතින් අපි මේ ධර්ම කාරණාව තේරුම් ගැනීම පිණිස මහා හත්තිපදෝපම සූත්‍රයේදී අපගේ පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ මේ පංච උපාදානස්කන්ධය එකතු වෙන්නේ කොයි විදිහටද? මේ පංච උපාදානස්කන්ධය රැස් වෙන්නේ කොයි විදිහටද?
මේ පංච උපාදානස්කන්ධය එකට පවතින්නේ කොයි විදිහටද කියලා ඉගෙන ගන්න පටන් ගත්තා. මේ පංච උපාදානස්කන්ධය එකට එකතු වෙන්නේ, එකට රැස් වෙන්නේ, එකට පවතින්නේ අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් මානසිකාර්යය පවතිනා වූ මොහොතේ හටගන්නා වූ ඒ ආයතනයට අදාළ විඥානයත් කියන කාරණා තුන යම් මොහොතක හටගන්නවාද එකතු වෙනවාද අන්න ඒ මොහොතේ යම් රූපයක් තියෙනවාද යං යථා භූතස්ස රූපං තං රූපෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡanti. ඇසත් බාහිර රූපයත් ඇසේ විඥානයත් හටගත්තා වූ තැන එතනට අයිති වූ ඒ ඇසේ ස්පර්ශය ඇති වුණා වූ තැන යම් රූපයක් ඇද්ද ඒ රූපය රූප උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. ඒ වාගේම යා යථාභූතස්ස වේදනා ඒ විදියට ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වූ තැන යම් වේදනාවක් ඇද්ද සා වේදනෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒ වේදනාව වේදනා උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. ස්පර්ශයේ පවතින තැන යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. ස්පර්ශයේ පවතින තැන යම් චේතනාවක් ඇද්ද සංස්කාරයක් වෙද්ද තේ සංඛාරූපාදානස්කන්ධේ සංඝං ගච්ඡanti. එය සංස්කාර උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. ඒ විතරක් නෙමේ යං යථාභූතස්ස විඥානං මේ විදිහට ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වුණු තැන යම් විඥානයක් ඇද්ද අන්න ඒ විඥානය විඥාන උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ කරුණ මේ විදිහට තේරුම් ගන්නා වූ ආර්ය ශ්‍රාවකයාට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. ඔහු මේ විදිහට දැනගන්නවා සෝ ඒවම් පජානාති. ඔහු මේ විදිහට දැනගන්නවා. මොකද්ද? ඒවං කිරමේසම් පංචන්නං උපාදානස්කන්ධාන සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති. ඔහු දැනගන්නවා මෙන්න මේ විදිහටයි මෙන්න මේ ආකාරයෙන්ුයි මේ පංච උපාදානස්කන්ධයෝ එකතු වන්නේ රැස් වන්නේ පවතින්නේ කියලා. දැන් පින්වත්නි අපි එදා මේ ඇසගන කොටස සාකච්ඡා කළා. ඔබට පහුගිය විමර්ශා සදහම් දේශනා නැවත ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේ පහුගිය දේශනාවල අප සාකච්ඡා කළ කරුණු ඔබ දරා ගන්නවා නම් ඔබට මේ දේශනා මාලාව එකින් එක බොහෝම ගැළපෙන ආකාරයෙන් තේරුම් ගන්නට උදව්වක් වේවි. පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඒ සඳහා ඔබ උත්සාහවත් වන්න. මොකද පහුගිය දේශනාවේ කරුණු බොහෝසෙයින් මම නැවත නැවත කියන්ට කිව්වොත් අද දේශනාව කරන්න කරුණු ටික කියලා දෙන්න වෙලාව මදි වෙනවා. දැන් අපි මෙතනින් කල්පනා කරගන්න ඕන මෙන්න මේ කාරණාව. අපි කාලයක් තිස්සේ ඇස කන නාසය දිවකය මනස ගැන නොයේක ආකාරයෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි නිරන්තරයෙන් කතා කරලා තියෙනවා. ඔබ දන්නවා, ඔබ ඉගෙනගෙන තියෙනවා. ඇසට රූප පේනවා. ඇසට සද්ද ඇහෙන්නේ නැහැනේ පින්වත්නි.
කනට ශබ්ද ඇහෙනවා. කනෙන් ගඳ සුවඳ බලන්න බෑ. කනෙන් රස දැනගන්න බෑ. ඔය විදිහට නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. සිතට සිතුවිලි, එහෙම නැත්නම් අපි කියනවා අරමුණු කියලා. මනසට අරමුණු, මනසට අරමුණු එකතු වෙනවා. එතකොට මේ ඇසයි රූපයයි එකතු වෙද්දී ඇසේ විඥාණය හටගන්නවා. හටගන්නවා සිතක්. ඒකට අපි කියනවා ඇසේ විඥාණය කියලා. හැබැයි ඇසයි රූපයයි තිබුණු පමණින් ඇසේ විඥාණය හටගන්නේ නැහැ. හේතුව මොකද? ඒ රූපය කෙරෙහි අවධානය අපේ මානසිකාරයේ යොමු වන්නට ඕන. අන්න ඒ විදිහට අපේ මානසිකාරයේ යොමු වෙනවා නම්, දැන් ඔබ හොඳටම දන්න කාරණාවක් මම පැහැදිලි කරන්න. කවුරු හරි ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන, කම්මුලේ අත තියාගෙන ඈත බලාගෙන ඉඳෙද්දි කවුරු හරි කතා කරාට ඒක ඇහෙන්නේ නැහැ. කවුරු හරි ආවට ඉදිරියට ඒක පේන්නේ නැහැ. ඒ මොකද ඔහුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අර බර කල්පනාව කෙරෙහි. කල්පනාව කියන්නේ මනසේ ඇතිවන සිතුවිල්ල කෙරෙහි අවධානය යොමු වෙලා, මානසිකාරයේ යොමු වෙලා තමයි තියෙන්නේ. එහෙම වෙලාවට කවුරු හරි ඉස්සරහට ආවට ඒ ගැන වගක් නැහැ. කවුරු හරි කතා කළාට ඒක ඇහෙන්නේ නැහැ. එතකොට අපි කොච්චරවත් කියනවා, ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඒ කෙනාව හොල්ලලා අහනවා මොන ලෝකෙද ඉන්නේ කියලා. එතකොට තමයි ඕන් ගැස්සිලා අර කල්පනා ලෝකයෙන් මිදිලා මෙලොවට එන්නේ ආයේ. එහෙමනම් පින්වත්නි, ඇසයි රූපයයි තිබුණට වැඩක් නැහැ. ඒ රූපේ දැන ගැනීම පිණිස මානසිකාරයේ යොමු වෙන්නේ නැත්තම්, සිතේ ක්‍රියාකාරී ස්වභාවය තුල ඒ ඇසත් රූපයත් අතර සම්බන්ධය හදලා දෙන්න, sannivedanaya හදලා දෙන්න අවධානය යොමු වෙන්නේ නැත්තම්, මානසිකාරයේ යොමු වෙන්නේ නැත්තම් ඒ රූපේ පේන්නේ නැහැ. එහෙමනම් ඇසත් රූපයක් තියෙන මොහොතේ මානසිකාරයේ පවතිනවා නම් ඇසේ විඥාණය හටගන්න. ඇසේ විඥාණය කියපුවාම පින්වත්නි, ඒක මහා තේරුම් ගන්න අමාරු කාරණාවක් හැටියට සලකන්න දෙයක් නැහැ. විඥාණය කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන කරුණින් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට ඇසයි රූපයයි එකතු වුණාම ඒ රූපය ගැන අපිට විශේෂයෙන් දැනීමක් ඇති වෙනවා නම් ඒක තමයි විඥානය. ඒකට කියනවා ඇසේ විඥානය කියලා. ওই විදිහට කනයි ශබ්දයයි එකතු වුණාම විඥානයක් හට ගන්නවා, සිතක් හට ගන්නවා. අන්නේ විඥාණයට කියනවා කනේ විඥානය. පාලියෙන් නම් සෝත විඥානය. නාසයයි ගන්ධ සුවඳයි එකතු වුණාම ඒ ගන්ධ සුවඳ විශේෂයෙන් දැනගන්නවා. ඒ ගන්ධ සුවඳ ගැන විශේෂයෙන් දැනීමක් ඇති වෙනවා. බලන්න, කෙනෙක් නිදාගෙන ඉඳෙද්දී සමහරලාට හොඳට ගොරෝ නිදි කියමුකෝ අපි කාමරේ යා නිදාගෙන ඉන්න කාමරේ ගෙනල්ලා හඳුන් කූරක් පත්තු කරනවා. එයාට ඒ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ පින්වත්. ඒකට හේතුව තමයි නාසයේ තිබුණට, සුවඳ තිබුණට, ඒ හඳුන් කූරු සුවඳ තිබුණට ඒ හඳුන් කූරු සුවඳ දැන ගැනීම පිණිස ඔහුගේ අවධානය යොමු වෙන්නේ නැහැ නිදි නිසා. මානසිකාරයේ යොමු වෙන්නේ නැත. අන්න එවන් මොහොතක නාසයේ තිබුණත්, ගඳ සුවඳ තිබුණත්, ඒ ගඳ සුවඳ,
ඒ හඳුන් කූරු සුවඳ විශේෂයෙන් දැනගන්න පුළුවන් කමක් නැහැ. යම් මොහොතක ඒ කෙනා නිින්දෙන් අවදි වෙනවාද අන්න ඒ වෙලාවට එයාට පුළුවනි එයාගේ අවධානය යොමු වෙනවා නම් මානසිකාර්යය ඒ ගඳ සුවඳ කෙරෙහි යොමු වෙනවා නම් අන්න ගඳ සුවඳ ඒ හඳුන් කූරු සුවඳ ඒ කෙනා විශේෂයෙන් දැනගන්නවා. ඒ වගේම දිවයි රසයයි එකතු වෙද්දී ඒ රසය විශේෂයෙන් දැනගන්න පුළුවන් මානසිකාර්යය තියෙනවා නම් කයයි පහසයි එකතු වෙද්දී ඒ පහස විශේෂයෙන් දැනගන්න පුළුවන් මානසිකාර්යය තියෙනවා නම් අන්න ඒ විශේෂයෙන් දැන ගැනීමට අපි කියනවා කයේ විඥානය කියලා. කය මුල් කරගෙන සිතක් පහළ වුණා. සිතේ හටගන්නවා අරමුණු සිතුවිලි. ඒ සිතයි සිතුවිලි එකතු වෙද්දී ඒ සිතුවිලි විශේෂයෙන් දැනගන්නවා. ඒකට කියනවා මනසේ විඥානය, මනෝ විඥානය කියලා. දැන් එතකොට ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයට අපිට තියෙන උච්චරයිනේ. කියනවා අභ්‍යන්තර ආයතන කියලා. ඔය අභ්‍යන්තර ආයතන වලට ගෝචර වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි කියන බාහිර ආයතන. ඔන්න ඔය අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි ඊට අනුරූප වූ විඥානයයි එකතු වීමට අපි කියනවා ඔබ ඉගෙනගෙන තියෙනවා ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. දැන් මේ කරුණු ඔබ බොහෝ කාලයක් තිස්සේ ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔබ ඒ විතරක් නෙමේ ඔබ දන්නවා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ කාරණා තුනක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. මොනවාද? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. ඒ වාගේම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි සංඥාව හටගන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි චේතනාව හටගන්නේ. දැන් ඔබ ඕක දන්නවා. ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණාම වේදනාවක් හටගන්නවා. එතකොට මේ එකතු වුණු කරුණු වලට අනුව මේ වේදනාව සැප වේදනාවක් වෙන්න පුළුවන්. එක්ක දුක් වේදනාවක් වෙන්න පුළුවන්. එක්ක සැප දුක රහිත මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට මේ වේදනාවය වෙනස් වෙන්නේ එකතු වුණු කරුණු අනුව. අපි හිතමු කවුරුන් හෝ ඔබට ඇවිල්ලා ලස්සන මල් මිටක් තෑගි දෙනවා. දැන් මේ මල් මිටිය දකිද්දිම බොහෝම ලස්සනට තියෙන මල් මිටියක්. මේ මල් ටික දකිද්දිම ඇසට නම් ඒක මල් මිටියක් නෙමේ, ඇසට රූපයක්. අපට මල් මිටියක් වුණාට. එතකොට ඇසයි රූපයයි ඇසින් ඒක දැනගන්නවා විශේෂයෙන්. එතකොට ඇසේ විඥානයයි තමයි එකතු වුනේ. එකතු වෙච්ච කාරණාවට අනුව අපිට සැප වේදනාව කියන එක හටගන්නවා. එතකොට මේ සැප වේදනාව පින්වත්නි තේරුම් ගන්න හේතුවක් නිසා හටගන්න දෙයක්. හේතුව තමයි ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වීම. කන නාසය දිවකය මනසේදිත් ওই විදිහමයි. දැන් අපි හිතමු මල් මිටියක් නැතුව කවුරුන් හරි ගෙනල්ලා අපේ ඉස්සරහනි මී කුණක් දානවා, හොඳටම කුණු වෙලා. ඒක දැක්කමත් අප්‍රසන්නයි. අපි හිතමු පණුවොත් වැක්කිරෙනවා කියලා. දැන් මොකද? අපට ඕක මී කුණ වුණාට ඇසට ඕක රූපයක් විතරයි. එතෙන්දිත් සිද්ධ වෙන්නේ පින්වත්නි අර මල් මිටිය දුන්නා වගේම තමයි. මල් මිටිය ලද මොහොතේ සිද්ධ වුණේ ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වීම. කුණු වුණ මී කුණක් ගෙනල්ලා අපි ඉදිරියේ දැම්මමත් සිද්ධ වෙන්නේ
ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය එකතු වීම. නමුත් එකතු වෙච්චි කරුණු වෙනස් නිසා සිද්ධ වුණේ ඇසේ ස්පර්ශය හට ගැනීමම තමයි. එකතු වුණු කරුණු වෙනස් නිසා අපිට අර මල් මිටක් ලැබුණා වගේ සතුටක් දැනෙන්නේ නැහැ. සැප වේදනාවක් හටගන්නේ නැහැ. අපිට හටගන්නේ දුක් වේදනාවක්. සමහර වෙලාවට අපි ඉදිරියෙන් ගෙනල්ලා මොකක් හරි පීරිසියක් හරි ගෝප්පයක් හරි ඔහේ හිස් දෙයක් තියලා යනවා. ඒක දැක්කට අපිට ලොකු මල් පිඬ දැක්කා වගේ සතුටක් ඇති වෙන්නෙත් නැහැ. මීකුණ දැක්කා වගේ දුකක් හටගන්නෙත් නැහැ. ආන් එතකොට අපිට හටගන්නේ ඒත් සිද්ධ වෙන්නේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය හට ගැනීම. අපි දන්නවා හිස් කෝප්පයක් හිස් පීරිසියක් තියලා ගියා කියලා. නමුත් ඒ වෙලාවේ ලොකු සතුටක් හටගන්නෙත් නෑ අර මල් මිටිය ලැබුණා වගේ. දුකක් හටගන්නෙත් නෑ අර මීකුණක් ඉස්සරහා වැටුණා වගේ. සැපත් නැති දුකත් නැති නමුත් මධ්‍යස්ථ වූ වේදනාවක් හටගන්නවා. වේදනාවක් හට නොගෙන තියෙන්නේ නෑ. ඒකට කියන්නේ මධ්‍යස්ථ වේදනාව කියලා. නමුත් බොහෝ දෙනෙකුට මේ මධ්‍යස්ථ වේදනාව එච්චර ගෝචර නෑ. එයාට තේරෙන්නේ නෑ. මොකද මුලාව තුල ඉඳෙද්දි එහෙම තමයි. සැප වේදනාව තේරෙනවා. හරි සතුටුයි මට කියලා. දුක් වේදනාවක් තේරෙනවා. අනේ දුකයි මට කියලා. මධ්‍යස්ථ වේදනාවට මුලා වෙන නිසා ඒක ගොඩක් දෙනෙකුට පේන්නේ නෑ. සිතින් දකින්නේ තේරුම් ගන්නේ නෑ. නමුත් එතෙන්දිත් සිද්ධ වුණේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණයයි කියන කරුණු තුන එකතු වීම. එතකොට මධ්‍යස්ථ වේදනාවක් ඇති වුණා. ඔය කොයි ආකාරයෙන් හරි පින්වත්නි අභ්‍යන්තර ආයතනේ නම් වූ ඇසත් බාහිර ආයතනේ නම් වූ රූපයත් විඤ්ඤාණය නම් වූ ඇසේ විඤ්ඤාණය කියන කාරණෙත් එකතු වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අප මේ ඇස ගැන නිරන්තරයෙන් කතා කරාට ඒ පළවෙනි ආයතනය නිසා එහෙම කතා කරා. ඔබ ණය පමුණුවලා නුවණ මෙහෙයවලා කල්පනා කරන්න ඕන කන නාසය දිව කය මනසත් මේ විදිහම තමයි කියලා. එතකොට උන්න අපිට ඇසේ ස්පර්ශයේ තියෙන මොහොතේ ඒ කියන්නේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය එකතු වෙච්ච ගම හට ගන්නවා පින්වත්නි වේදනාවක්. ඒ වේදනාව සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. ඔය ස්පර්ශයේ හටගත්තාම ඇසේ වේදනාව පමණක් නොවේයි හටගන්නේ. ඔබ බොහෝ කාලයක් අහලා තියෙන හින්දා ඔබ දන්නවා හටගන්නවා ඒත් එක්කම සංඥාව. වේදනාව හට අරගෙන සංඥාව හටගන්නවා නෙමෙයි. මේ කියන කාරණා ඔක්කොම එක මොහොතේ එක විට සැනින් සිදුවෙන දේ. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා කියන අදහසින් තමයි සංඥාව කියන්නේ. එතකොට ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණයයි හටගත්තු ගම. ඇසේ විඤ්ඤාණය කියන්නේ ඒක විශේෂයෙන් දැනගත්තා. ඇස ඉදිරියට පැමිණි රූපේ විශේෂයෙන් දැනගත්තා. මේ කරුණු තුන එකතු වෙච්ච ගමන් ඒ රූපය හඳුනා ගන්නවා. වේදනාව ඇති වෙනවා විතරක් නෙමෙයි. හඳුනා ගන්නවා මේක මල් මිටක් කියලා. හඳුනා ගන්නවා මේක රතු පාටයි කියලා. හඳුනා ගන්නවා මේක නොයේක ආකාරයෙන් හැඩතල වලින් මේක හඳුනා ගන්නවා. මීකුණක් ඇහැ ඉදිරියේ ගෙනල්ලා දැම්මත් ඒකත් හඳුනා ගන්නවා. වෙන මොකක් තිබුණත් ඒක හඳුනා ගන්නවා. එතකොට මේ ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය හටගත්තු ගමන් වේදනාව හට ගන්නවා වගේම ඒ සංඥාවත් හට ගන්නවා. ඒ රූපය හඳුනා ගන්නවා.
හඳුනගන්නවා පමණක් නෙවෙයි පින්වත්නි, ඒත් සමගම ඒ රූපේ පිළිබඳ ඇස ඉදිරියේ ඇති විශේෂයෙන් විඥාණයෙන් දැනගත්තා වූ ඒ රූපේ පිළිබඳව චේතනා පහළ වෙනවා. මේක හොඳයි, මේක ලස්සනයි, මේක රතුයි ආදී වශයෙන් ඔය දේවල් එකිනෙකට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. චේතනාව, සංඥා, වේදනාව ඒවා අපි වෙන් කරගන්නේ ප්‍රඥාවෙන්. එතකොට ඔන්න චේතනා පහළ වෙනවා, නොයේක ආකාර චේතනා. එතකොට ස්පර්ශය හටගත්තු ගමන් වේදනා හටගන්න බව, සංඥාව හටගන්න බව, චේතනාව හටගන්න බව අපි කලින් ඉඳන්ම අහලා තියෙනවා. දැන් මේ ඔක්කොම හටගන්නේ හේතුවක් නිසා හටගන්න ඵලයක් හැටියට. හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශය කියන කාරණාව හේතුව මුල් කරගෙන වේදනාව, සංඥාව, චේතනාව කියන කාරණා පහළ වුණා. අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය වේදනා, සංඥා, චේතනා කියන කරුණු තමයි පංච උපාදානස්කන්ධයේ අංග හැටියට සලකනවා කියලා. එහෙම නැත්නම් කෙනෙකුට හිතේවි ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වුණාම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාවක් හටගන්නවා තමයි. ඒක මේ ආයතන, අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන ගැන කතා කරද්දී ඇතිවන වේදනාවනේ. ඒ වේදනාව එකක්. පංච උපාදානස්කන්ධයේ කතා කරන්නා වූ වේදනාව, වේදනා උපාදානස්කන්ධයේ වෙන එකක් කියලා. එහෙම නෑ පින්වත්. මොකද මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ හේතුඵල ධම තුල. එතකොට මේ පංච උපාදානස්කන්ධය රැස් වෙන්නේ, පවතින්නේ, එකට එකතු වෙන්නේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස පාවිච්චි කරද්දී ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වෙන තැන. පංච උපාදානස්කන්ධය රැස් වෙන්නේ, පවතින්නේ, එකට එකතු වෙන්නේ කනයි, ශබ්දයයි, කනේ විඥානය එකට එකතු වෙන තැන. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය අහසේ පවතින්නේ නැහැ. මේ පංච උපාදානස්කන්ධේ වෙන නොපෙනෙන තැනක අප වෙනුවෙන් මේ ගබඩා වෙලා තියෙන එකක් නොවේ. එහෙම කොහෙවත් පහළ වෙන්නේ නැහැ. මේ ඇස, කන, නාසය, දිවකය, මනසත් එක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි කියන කරුණු එකතු වෙන්නම ඕන පින්වත්. එහෙම එකතු වෙලා ඇස, කන, නාසය, දිවකය, මනස තුලින් විඥාණය හට ගන්නම ඕන. පංච උපාදානස්කන්ධේ පවතින්න. එහෙම නැතුව මේක පවතින්නේ නැහැ. අන්න එහෙමනම් ඇසයි රූපයයි ඇසේ විඥාණය එකතුණයි පස්සේ ඒ කාරණාවට කියනවා, ඒ කරුණු තුනට එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය කියලා. ඒ ඇසේ ස්පර්ශයේ උපන් තැන යම් වේදනාවක් තියෙනවද ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු. අන්න ඒ වේදනාව එකක්. පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධයේ තව එකක් නොවේ. ඒ වේදනාවටම තමයි වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වෙච්ච මොහොතේ යම් හඳුනා ගැනීමක් තියෙනවාද, යම් සංඥාවක් තියෙනවාද, ඒ සංඥාව එකක්. පංච උපාදානස්කන්ධයේ සංඥාව තව එකක් නොවේ පින්වත්නි. ඒ සංඥාවටම තමයි පංච උපාදානස්කන්ධයේදී සංඥා උපාදානස්කන්ධය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු මොහොතේ යම් චේතනාවක් හටගන්නවාද, අන්න ඒ චේතනාවට
තමයි සංස්කාර කියලා කියන්නේ. සංඛාර. එතකොට හටගන්නා වූ ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු තැන යම් චේතනාවක් හටගත්තද ඒ චේතනාව එකක් පංච උපාදානස්කන්ධේ කතා කරනු ලබන්නා වූ චේතනාව තව එකක් නොවේ පින්වත්නි. ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු තැන යම් චේතනාවක් ඇද්ද ඒ චේතනාවම තමා පංච උපාදානස්කන්ධයේදී සංඛාර උපාදානස්කන්ධය කියලා කතා කරන්නේ. හඳුන්වනු ලැබෙන්නේ. එතකොට දැන් ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු තැන දැන් අපි කතා කළා. ඒ කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හටගත්තා. ඒක වේදනා උපාදානස්කන්ධය කියලා සැලකිල්ලට ගන්නවා. සංග්‍රහයට යනවා. ඒ තමයි වේදනා උපාදානස්කන්ධය. ඇසයි රූපයයි ඇසේ විඥානයයි හටගත්තු තැන පින්වත්නි යම් හඳුනා ගැනීමක් තියෙනවාද ඒක සංඥා උපාදානස්කන්ධය. ඇසයි රූපයයි ඇසේ විඥානයයි හටගත්තු තැන යම් චේතනාවක් තියෙනවාද ඒක සංස්කාර උපාදානස්කන්ධය. දැන් එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් තුනක්ම හටගත්තේ මොකක් හේතුව කරගෙනද? ඒ තමයි ස්පර්ශය හේතු කරගෙන. එහෙනම් උපාදානස්කන්ධයන් පහෙන් තුනක්ම හටගන්නේ ස්පර්ශය මුල් කරගෙන. දැන් ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වෙච්ච තැන ඇසේ ස්පර්ශයේ තියෙන තැන විඥානය නැද්ද? විඥානය තියෙනවනේ. ඇයි එකතු වුණේ ඇසයි රූපයයි විඥානයයිනේ ඇසේ විඥානයයිනේ. අන්න ඒ ඇසේ විඥානය සලකනු ලබනවා මොකක් කියලාද? විඥාන උපාදානස්කන්ධය කියලා. මොකක් කියලාද? විඥාන උපාදානස්කන්ධය. එහෙමනම් දැන් ඇසයේ ස්පර්ශය හටගත්තු තැන ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා හටගත්තා. එතකොට වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය හටගත්තා. එතනම තියෙනවා ඇසයි රූපයයි විඥානයයි එකතු වෙන්නේ ඇසේ විඥානයයිනේ. ඕකට ඇසේ විඥානය කියලා නමක් තමා දෙන්නේ. හටගත්තේ විඥානයක්. අන්නේ හටගත්තා වූ විඥානය විඥාන උපාදානස්කන්ධයයි සලකනු ලබනවා පින්වත්. දැන් එතකොට රූපයකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා අත්තිපදෝපන සූත්‍රයේදී පැහැදිලි කළේ අන්නේ ඒකයි. මේ විදියට ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු තැන මානසිකාර්යයේ තියෙන මොහොතේ ඇසේ විඥානය එකතු වුණු තැන යම් රූපයක් ඇද්ද එහෙවනාහි රූප උපාදානස්කන්ධයයි සලකුණු ලැබේ. එහෙමනම් ඇසයි ඇසට පෙනෙන රූපයයි ඇසේ විඥානයයි එකතු වුණු මොහොතේ එකතු වුණු තැන එයට අයිති වූ කරුණට ඒ ඇසේ ස්පර්ශයට අයත් වූ යම් සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් ඇද්ද? අන්න ඒ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ රූප උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ ඉගෙන ගන්නේ පින්වත්නි දැනුමක් එකතු කරන්නට නොවේනේ. නිරන්තරයෙන් මේ හටගන්නා වූ ජීවිතය පිළිබඳව අපි විමසිල්ලෙන් වාසය කරන්න ඕන. මේක හටගන්නා වූ ක්‍රමය අපි නුවණින් දකින්නට ඕන. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේවා හේතු නිසායි හටගන්නේ. මේවා හේතු නැති වෙද්දි නැති වෙනවා. හේතුන්ට අනුව හටගන්නවා හේතු නැති වෙද්දි නැති වෙනවා.
මේක හැමතිස්සෙම පවතින එකක් නොවේ. මේක අනිත්‍ය වූ එකක් කියලා වැටහෙන්නේ අන්න එතකොටයි. ඒ අනිත්‍ය තේරුම් ගන්න කෙනාට හේතු නිසා හටගන්නවා, හේතු නැති වෙද්දි නැති වෙන හැටි දකින්න කෙනාට තමයි තේරෙන්නේ අනාත්මය. මේක හේතු නිසා හටගන්න, හේතු නැති වෙද්දි නැති වෙන වැඩපිළිවෙලක් තුළ සිද්ධ වෙන දෙයක් විනා මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නොවේ කියලා වැටහෙන්න පින්වත්නි අන්න එතකොට. ඒ හින්දා මේ ධර්මය අපි ඉගෙන ගන්නේ දැනුමක් එකතු කරන්නට නොවේ. උපාධියක් ගන්නට නොවේ. විභාගයක් පාස් කරන්නට නොවේ. මේ ධර්මය අපි ඉගෙන ගන්නේ තමාගේ සැබෑම ජීවිත කතාව. අපේ ජීවිතයේ තියෙන සැබෑම ඇතුළාන්තයේ යථාර්ථය නුවණින් අවබෝධ කරගෙන කලකිරෙන්න. කුමක් ගැනද? මේ අනවබෝධයෙන් සකස් වන්නා වූ ඇස කන නාසය දිවකය මනස තුලින් අනවබෝධයෙන් සකස් වන්නා වූ මම කියන ලෝකයෙන් නිදහස් වෙන්න. ඒ හින්දා මේ කාරණා තමන්ගේ ජීවිතයේ තුලින් දකින්න උත්සාහ කරන්න ඕන. එතකොට ඇසයි, ඇසේ රූපයයි, ඇසේ විඥානයයි හටගන්න තැන, එකතු වෙන තැන, ඇසේ ස්පර්ශය හටගත්තු තැන සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවාද? ඒ සියල්ලම අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට. එතකොට දැන් තමන්ගේ ජීවිතය තුලින් දකින්න ඕන. හරි. අපි හිතමු අපි ලස්සන ගෙයක් දිහා බලාගෙන ඉන්නවා. මේ ගේ ලස්සනයි. දැන් මේකට අපි ගේ කියලා නම දීලා ඉවරයි. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඇසයි, ඇසට පෙනෙන රූපේකුයි, ඒ රූපේ පිළිබඳ විශේෂයෙන් ඇතිවන දැනුමකුයි තමයි අපිට දැන් පහළ වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ තමයි ඇසේ ස්පර්ශය. ඒ ඇසේ ස්පර්ශයේ පවතින තැන සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවද? ඒ කියන්නේ පොළොවට පස් වී යන ආදී තද ගතියෙන් යුතු ස්වභාවයක්. වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයක්. උණුසුම් ස්වභාවයෙන් යුතු දෙයක්. හමාගෙන යන ස්වභාවයෙන් යුතු දෙයක් තියෙනවද? ඒ දේවල්ුත් ඒ දේවල් වලින් හටගත්තා වූ යමක් ඇද්ද? ඒ සියල්ලම අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට. එතකොට මේ පෙනෙන gedara හැඩතල, පාට, ඒ වල පේන බිත්ති, කණු, වහල, ඒකේ ශක්තිය පිළිබඳ අපිට යම් හැඟීමක් ඇති වෙනවා දේව. ඒ gedara පොකුණක් තියෙනවා නම් ඒ පොකුණු ඒ සියල්ලම අයිති වෙන්නේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයට. අන්න එතකොට ඒ ටික අයිති වෙනවා රූප උපාදානස්කන්ධයට. මෙන්න මේ විදිහට තමයි පංච උපාදානස්කන්ධය එකට එකතු වන්නේ. සංඝහෝ සන්නිපාතෝ එකට රැස් වෙන්නේ. සමවායෝ එකට පවතින්නේ. එතකොට මේක පංච උපාදානස්කන්ධය. ඇයි අපි උපාදානස්කන්ධයක් කියන්නේ? මේ දේවල් ඇස තුලින් වේවා. අපි ලෝකයක් එක්ක අපේ ලෝකය හටගන්නේ පින්වත්නි. අපේ ලෝකය කියන්නේ මොකද්ද? අපේ ලෝකය කියන්නේ ඇසයි රූපයයි. අපේ ලෝකය කියන්නේ කනයි ශබ්දයයි. අපේ ලෝකය කියන්නේ නාසයයි ගඳ සුවඳටයි. අපේ ලෝකය කියලා කියන්නේ දිවටයි රසයටයි. අපේ ලෝකය කියලා කියන්නේ කයටයි පහසටයි. අපේ ලෝකය කියලා කියන්නේ සිතටයි සිතුවිලි වලටයි. ඔයිට එහා ගියහිල්ලා කෙනෙකුට වෙන ලෝකයක් හොයන්න නැහැ. ඔය තමයි එකිනෙකාගේ ලෝකය. ඔන්න ඔය අපේ ලෝකයේ තුල තමයි ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන මේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගන්න දේ අපිත් එක්ක එකතු වෙන්නේ.
ස්පර්ශයෙන් හටගන්න වේදනාව, සංඥාව, චේතනාව හටගන්න. නාම රූපයෙන් පහළ වෙන විඥානයේ තියෙන්නේ. ඔන්න ඔය කියන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට තමයි පින්වත්නි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒක උපාදානස්කන්ධය කියන්නේ ඇයි? අප තුල තියෙන ආශ්‍රව නිසා අපි තුල තියෙන කාමාසව, භවආසව, මේ ලෝකයේ ඇත්තේ ඇති සැටියෙන් නොදන්නා කම නම් වූ අවිද්‍යාස ආශ්‍රව. අපි ආශ්‍රව ගැන වෙන වෙනම ඉදිරියට ඉගෙන ගමු. අපි ආශ්‍රව සහිතයි. ඒකනේ රහතන් වහන්සේලාට ආසවක්ඛය කියන්නේ. රහතන් වහන්සේලා ආශ්‍රව වලින් මිදිලා. එතකොට අපි මේ ඇස කන නාසය දිවකය මනසින් ඇතිවන්නා වූ මේ රූප, වේදනා, සංඥා, චේතනා, විඥාන කියන සියල්ල දිහාම අපි දකින්නේ. අපි මේ සියල්ලම අපි අත්දකින්නේ. අපි මේ සියල්ලත් එක්කම එකතු වෙන්නේ ආශ්‍රව සහිතව තමයි බැඳිලා යන්නේ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය හඳුන්වලා දීලා තියෙන විදිය. මේ කාරණාව තියෙන්නේ සංයුක්ත නිකාය 3 කන්ද සූත්‍රයේ. කතමංච භික්ඛවේ පංච උපාදානස්කන්ධා. පින්වත් මහණෙනි, පංච උපාදානස්කන්ධයෝ යනු කුමක්ද? උන්වහන්සේ එකින් එක විස්තර කරනවා. යංකින්චි භික්ඛවේ රූපං. පින්වත් මහණෙනි, යම් කිසි රූපයක් තියෙනවා. රූපේ කියන්නේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයට කියනවා රූපය කියලා. පින්වත් මහණෙනි, යම් කිසි රූපයක් තියෙනවා. යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්න. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ අතීතයේයි සැලකෙන එකක් වෙන්න පුළුවන්. පහළ නොවුණු හට නොගත්තු අනාගතයේයි සැලකෙන එකක් වෙන්න පුළුවන්. වර්තමානයේ තියෙන එකක් වෙන්න පුළුවන්. අතීතානාගත පච්චුප්පන්න. අජ්ජත්තං වා බහිද්ධාවා. තමාගේයයි සලකන එකක් වෙන්න පුළුවන්. බාහිරයයි සලකන එකක් වෙන්නත් පුළුවන්. අජ්ජත්තං වා බහිද්ධාවා. ඕලාරිකං වා සුකුමං වා. මේක ගොරෝසියයි සලකන එකක් වෙන්නත් පුළුවන්. සියුම්යයි සලකන එකක් වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම පින්වත්නි සැලකිලි. තමන් සිතන ආකාරය. දැන් අපි ගත්තොත් එහෙම තමාගේ යයි කියලා සලකනවා. අනුන්ගේ යයි කියලා සලකනවා. දැන් අපි හිතමු තමන් සතු දෙයක් තියෙනවා. අපි හිතමු පෑනක් කියලා. මේ පෑන කාගේද? තමුන්ගේ. ඒක සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තමයි. දැන් ඒක සලකන්නේ කාගේ කියලාද? තමන්ගේ කියලා. අපි මේකේ අපි හිතමු කඩයක් කරන මොදලාලි කෙනෙක්. තමන්ගේ පෑන් ටික තියෙනවා. මෙයා මේක අලෙවි කරනවා. අලෙවි කරයි පස්සේ ගත්තු කෙනා මේක බිම වට්ටගෙන ගිහිල්ලා. දැන් මේ පෑන කාගේ සංඥාවෙන්ද අපිට අහුලන්න තියෙන්නේ? මොදලාලිට අහුලන්න තියෙන්නේ. තමන්ගේ කියලාද? නෑ, මේක අලෙවි කරපු පෑන. ඒක එතකොට සලකන්න තියෙන්නේ අනුන්ගේ කියලා. මේක අර මහත්තයාගේ ආපුවම දෙන්න ඕන ඒක බිම වට්ටගෙන ගිහිල්ලා. නමුත් ඊට මොහොතකට ඉස්සෙල්ලා අලෙවි කරන්ට ඉස්සෙල්ලා තමුන්ගේ. එතකොට එහෙමනම් මේ තමන්ගෙන් බාහිර කියන එක සැලකිල්ලක්. අජ්ජත්තං වා බහිද්ධාවා. තමාගේ නොවන. ඕලාරිකං වා සුකුමං වා. ගොරෝසු සියුම්, ඒකත් සැලකිල්ලක්. දැන් අපි කියනවා මනුස්ස ශරීරයේ ගොරෝසුයි. දිව්‍ය ශරීරයේ සියුම්. ඒක සැලකිල්ලක්. නමුත්
අපි බ්‍රහ්ම රාජයන් සමග දෙවියන්ව සංසන්දනය කරන්නට කියොත් බුද්ධ දේශනාවේ තියෙනවා සනන් කුමාර බ්‍රහ්ම රාජයාණන් වහන්සේ සුධර්මා දිව්‍ය සභාවට ධර්ම දේශනා කරන්නට සැපත් වෙනවා වඩිනවා. බුදුරජාණන් වහන්සේ එහිදී සඳහන් කරනවා සනන් කුමාර බ්‍රහ්ම රාජයාණන් වහන්සේගේ ශරීරයේ ඒ තරම් සියුම් දෙවියන්ටවත් දකින්න ලැබෙන්නේ නැහැ. සියුම් ශරීරයත්තා වූ දෙවියන්ට දකින්නත් බෑ. එතකොට ගොරෝසු ආත්ම භාවයක් අත්භවක් මවාගෙන තමයි දිව්‍ය සභාවට පහළ වෙන්නේ. එහෙමනම් බ්‍රහ්ම රාජයන් සමග දෙවියන්ව සංසන්දනය කරලා බලපුවම දෙවියෝ සියුම්ද? නෑ, දෙවියෝ ගොරෝසුයි. නමුත් මනුෂ්‍ය ශරීරයත් එක්ක සංසන්දනය කරපුවම දෙවියන්ගේ ශරීරය සියුම් කියනවා. එහෙනම් බ්‍රහ්ම රාජයොත් එක්ක බලපුවම දෙවියෝ ගොරෝසුයි. මනුෂ්‍යයොත් එක්ක බලපුවම දිව්‍ය ශරීරයේ සියුම්. බලන්න අපි කරන්නේ සැලකිල්ල. ඒ සැලකිල්ල කරන්න අපිට තැන් මොනවද තියෙන්නේ? ඇස කන නාසය දිවකය මනස තුලින් ඇති කරගන්න අපි අදහස් වලට අනුව තමයි මේ සැලකිල්ල ඇති වෙන්නේ. ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා අපි කියනවා යහපත් අයහපත් කියනවා. හීන කියන්නේ අයහපත් කියන කාරණේට, ප්‍රනීත කියන්නේ පනීත කියන්නේ යහපත් කියන කාරණේට. අපි ඕන තරම් රූප සලකනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් සලකනවා. ඒක හොඳයි, ඒක නරකයි කියලා. එතකොට අපිට හොඳ රූප තියෙනවා. එතකොට අපිට නරක රූප තියෙනවා. වේදනා සංඥා චේතනා විඥාන ගැනත් ওই විදිහම තමයි පින්වත්නි. ඒක ඉතින් තමුන් නුවණ මෙහෙवला කල්පනා කරගන්න ඕන. අපි කල්පනා කරනවා හරි. අපි හිතමු අපි දැන් කටුමැටි පැලක ඉන්නවා කියලා. මම මේ සමහර උදාහරණ ඔබට කිව්වාට මෙව ඔබට පැහැදිලි කරන්න ඕනේ. හින්දා බොහෝම ඕලාරික, බොහොම මේ ගොරෝසු නිකන් තේරුම් ගන්න පුළුවන් ප්‍රාථමික දේවල් මං කියන්නේ. නමුත් මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන යම් කෙනෙක් අපේ මේ අභ්‍යන්තර තුල මේ ලෝකයේත් එක්ක ජීවිතේ එකතු වෙද්දී ඇතිවන්නා වූ කාරණා ගැන නුවණින් විමසනවා නම් ඒක ඊට වැඩිය ගොඩාක් සියුම්. නමුත් තේරුම් කරන්න ඕන හින්දා මං කියන්නම්කෝ. අපි ගන්නවා දැන් මට මේ කියලා දෙන්න ඕන යහපත් අයහපත්. අපි හිතමු අපි කටුමැටි පැලක ඉන්නවා කියලා. එතකොට අපිට කවුරු හරි පෙන්නනවා මේ ගේ හොඳයිද? සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන පුංචි කුස්සියක් තියෙන සිමෙන්තියෙන් හදපු ලස්සන පොඩි ගෙයක් පෙන්නනවා. කටුමැටි පැලේ ඉන්න මිනිහයාට ඒ ගේ නම් හොඳයිනේ පින්වත්නි. එතකොට අපි ඉන්න තැන අපිට ඒ ගේ හීනයි අයහපත්. අර ඊගාවට පෙන්නපු ගේ යන්තම් කාමර දෙකක් කුස්සි කෑල්ලක් තියෙන පොඩි සාලයක් තියෙන පිලක් තියෙන තැන අපිට යහපත්. ඔන්න හීන ප්‍රනීත. හැබැයි ඒ ගෙදෙට්ට වැඩිය ඒ කාමර දෙකක් තියෙන කුස්සි කෑල්ලක් තියෙන සාලයක් තියෙන පොඩි ගේ පොඩ්ඩට වැඩිය අපිට මාලිගාවක් වගේ මහා තට්ටු ගානක ගෙයක් පෙන්නුවොත් එහෙම කවුරු හරි මේ ගේ හොඳයිද කියලා. දැන් හීන වෙන්නේ මොකද්ද? දැන් අර යන්තම් කාමර දෙකක් තිබිච්ච පොඩි සාලයක් තියෙන පිලක් තියෙන කුස්සියක් තියෙන ගේ හීනයි. ඒක හරියන්නේ නැහැ. ඒක පහත්. අර මාලිගාව වගේ තියෙන මහා ගේ ප්‍රණීතයි. ඔයිට වඩා කවුරු හරි පෙන්නුවොත් එහෙම අර ඔබ ධර්මයේදී අහලා තියෙනවා, ධර්මයේ තුල කතා කරලා තියෙනවා, අහලා ඇති මහා සුදස්සන රජතුමාගේ මාලිගාව ගැන. ආන් ඒ වගේ එකක් පෙන්නුවා නම් එහෙම. එතකොට අර තට්ටු දෙකක වගේ තියෙන මාලිගාව වගේ තිබිච්ච ගේ හීනයි. පහත්. මහා සුදස්සන රජතුමාගේ මාලිගාව ප්‍රණීතයි. ඔය ආකාරයෙන් පින්වත්නි මේ ඔක්කොම සලකන දේවල්. ඒ හැම සැලකිල්ලක්ම කරන්න අපිට තියෙන්නේ එක්ක ඇසින් දකින රූපයක් එක්ක, එක්ක කනින් අහන සද්දයක් එක්ක, එක්ක නාසයට දැනෙන ගඳ සුවඳක් එක්ක, එක්ක දිවට දැනෙන රසයක් එක්ක.
එක්ක කයට දැනෙන පහසක් එක්ක. එක්ක සිතට සිතෙන සිතුවිල්ලක් එක්ක. එතකොට මේ විදිහට අපි හීන ප්‍රනීත තෝරනවා. ඒ වගේම යම් දූරේ සන්තිකේවා. යමක් දුරද යමක් ළඟද ළඟයයි සලකනවාද යමක් දුරයයි සලකනවාද යමක් ළඟයයි සලකනවාද. දැන් අපි ගමු. දැන් ඔබට පේනවා මාව. ඔබට පේන හැටියට මේ මගේ අතේ තියෙන පොත මට වැඩි ඔබට ළඟයි. එතකොට මේ පොත් වහන්සේ ළඟයි. මම දුරයි. ඒ වගේම ඔබට මේ ඉස්සරහින් පේන්න තියෙනවා මේ පොත රඳවන්න ඕන පොත් 50. මේ ස්ටෑන්ඩ් එකට කියන්නේ නම පොත් 50 කියලා. එතකොට මාත් එක්ක සංසන්දනය කරලා බලපුවාම මේ පොත ඔබට ළඟයි මම දුරයි. මේ පොත් 50ත් එක්ක සංසන්දනය කරලා බලපුවාම මේ පොත් 50 ඔබට ළඟයි මේ පොත දුරයි. දැන් ඔබ මේ මොහොතේම මේ පොත ළඟයි කියලත් සැලකුවා මේ පොත දුරයි කියලත් සැලකුවා. එතකොට මේ විදිහට ළඟ දුර මේවා ඔක්කොම අපි කල්පනා කරන ආකාරය අනුව සැලකිලි. ඒ වගේ ඔය විදිහම තමයි පින්වත්නි කෙනෙකුට කළු පාට ලස්සනයි. කෙනෙකුට සුදු පාට ලස්සනයි. ඒකනේ සමහර අය කළු අයට කැමති, සමහර අය සුදු අයට කැමති. සමහරු ගෙදරකට වේවා කාමරයකට වේවා ලා පාට චාම් පාට පාවිච්චි කරාම යාට ලස්සනයි. සමහරුන්ට ලා පාට ගාලා හරියන්නේ නැහැ. එයාට ඕන මහා කෝවිලක් වගේ අසුර භවනක් වගේ මොන්ටිසෝරියක් වගේ පාට වයි වර්ණ ගා ගන්න. ඕක තමයි කියන්නේ හීන ප්‍රනීත. මේ ඔක්කොම එකිනෙකාගේ සැලකිලි. හැබැයි එක්කෙනෙකුට දුරදේ තව කෙනෙකුට ළඟ වෙන්න පුළුවන්. එක්කෙනෙකුට යහපත් දේ තව කෙනෙකුට අයහපත් වෙන්න පුළුවන්. එක්කෙනෙකුට රස දේ තව කෙනෙකුට රස නැති වෙන්න පුළුවන්. ඒක ඒ කෙනා සලකනු ලබන ආකාරය අනුව. එහෙමනම් මේ ධර්මය අවබෝධ කරන්න යන ගමනේදී අපිට ලෝකයා කොහොම සලකනවාද කියන එක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ තමන්ට මේක ගෝචර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විතරයි. තමන්ට ගෝචර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විතරයි. ඒ කොහොම වුණත් මේ ලෝකයේ තියෙන සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ 11 ආකාරයට අයිති වෙනවා. මොකක්ද 11? අතීතානාගත පච්චුප්පන්න. එක්ක අතීතයට අයත් වෙනවා, එක්ක අනාගතයට අයත් වෙනවා, එක්ක වර්තමානයේ තියෙන දෙයක් වෙනවා. අපි ගමුකු රූපයක් ගැනම අපි මොනවා හරි දෙයක් ගැන කල්පනා කරනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. එතකොට අතීතය ගැන කල්පනා කරද්දී සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් නම් අපි හිතමු අපේ ඥාතියෙක් හිටියා ඒ කෙනා මිය පරලෝ ගියා. ඒක අපිට දැන් සිහි කරන්න බැයිද ඒ කෙනාව? ඒ කෙනාව අපි වර්තමානයේ තුල සිහි කළාට ඒ කෙනාගේ රූපේ අපි වර්තමානයේ ඉඳන් කල්පනා කරාට අතීතයේ දෙයක් ගැන හැටියට තමයි අපි හිතන්නේ. එතකොට ඒ රූපේ අපි සලකන්නේ අතීත දෙයක් හැටියට. එතකොට මේ සැලකිල්ල කොහෙන්ද කරන්න වෙන්නේ අපිට? මනස මුල් කරගෙන. අපි හිතමු අපි මේ මොහොතේ තමන්ගේ ඥාතියෙක්ව දකින්න ඇස් දෙකට. එතකොට ඒක වර්තමානයේ තමන් සලකනු ලබන රූපයක්. එහෙම නැත්නම් අපි කල්පනා කරනවා අනාගතේ. ඒ ඥාතියා මෙහෙම අපේ දිහා ඒවි. දැනට ඇවිල්ලා නැහැ. මෙහෙම අනාගතේ ඒවි. ඒත් අපි කල්පනා කරන්නේ රූපයක් ගැන. හැබැයි ඒ රූපය අපි අනාගතේ යයි කියලා තමයි සලකන්නේ. ඒක අපිට දැන් අහෙන් දකින්න නැහැ. අපි සිතින් තමයි අපිට සිතත් එක්ක සම්බන්ධ වෙච්ච සිතුවිල්ලක්. නමුත් ඒ සිතුවිල්ල තුල තියෙනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් පින්වත්. එතකොට යම් මේ
යම් සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවාද ඒක එක්ක අතීතයට අයිති, ඒක එක්ක අනාගතයට අයිති, ඒක එක්ක වර්තමානයට අයිති. එතකොට ඔන්න ආකාර 3යි. ඒක එක්ක තමාගේ කියලා සලකන්න පුළුවන්, ඒක එක්ක අනුන්ගේ කියලා සලකන්න පුළුවන්, තමාගෙන් බාහිර කියලා. ආකාර තව දෙකක් එකතු වුණා. දැන් 5යි. අජ්ජත්තං වා බහිද්ධාවා. ඒක ගොරෝසු වෙන්න පුළුවන්, ඒක සියුම් වෙන්න පුළුවන්. දැන් 7යි. ඕලාරිකං වා සුකුමං වා. ඒක යහපත් දෙයක් වෙන්න පුළුවන්, අයහපත් දෙයක් වෙන්න පුළුවන්. ඒ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. දැන් කීයේද? දැන් 9යි. හීනං වා පනීතං වා. යන් දූරේ සන්තිකේවා. ඒ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් ගැන අපි ඇසෙන් වේවා, කනෙන් වේවා, දිවෙන් වේවා, කයින් වේවා, මනසින් වේවා, ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම්, අපි ලෝකය ගැන කල්පනා කරනවා නම් සතර මහා ධාතුගෙන් හටගත්තු දෙයක් ගැන, ඒක දුර තියෙන එකක් වෙන්න පුළුවන්, ඒක ළඟ තියෙන එකක් වෙන්න පුළුවන්. දැන් කීයේද? 11යි. මේ ලෝකේ හටගත්තා වූ ඕනෑම සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවා නම් පින්වත්නි, ඔය ආකාර 11න් එකකට හෝ අයිති වෙන්න ඕන. අන්න එහෙම මේ ආකාර 11න් එකකට හෝ අයිති වන්නා වූ ඒ ආකාර 11 ගැන අපිට අපේ ආධ්‍යාත්මික ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ. මං ආයෙත් මතක් කරනවා, ඇස කන නාසය දිව කය මනස මුල් කරගෙන. එතකොට භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ. යම් රූපයක් තියෙනවාද, යංකින්චි භික්කවේ රූපං, පින්වත් මහණෙනි, යම් රූපයක් තියෙනවාද, අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සන්තිකේවා. ඔය කියන තැන් 11න් මොනම තැනක වේවා, ඔය සැලකිලි 11 මොනම ආකාරයක වේවා රූපයක් තියෙනවද, ඒ රූපය සාසවං උපාදානීය, ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයෙන් තියෙනවා නම්, එතකොට පින්වත්නි කල්පනා කරන්නට ඕන, මේ ආශ්‍රව තියෙන්නේ දකින රූපේද අපත් අභ්‍යන්තර තුල හටගන්න දේත් එක්කද? ආශ්‍රව තියෙන්නේ පින්වත්නි අභ්‍යන්තරේ හටගන්න දේත් එක්ක. දැන් මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. මේ ලෝකයේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කොච්චර දේවල් තියෙනවද? ඒ සියලු දේ අපේ ලෝකයක් එක්ක සම්බන්ධ නැහැනේ. මොකද මේක මේ ධර්මයේ පින්වත්නි මේ බොහොම සියුම් එකක්, බොහොම ගැඹීර එකක්. මේක දකින්න දුෂ්කර එකක්. නමුත් තමන්ගේ නුවණ කල්පනාව වීරිය මෙහෙවන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේක අවබෝධ කරන්න කල්පනා කරන ශ්‍රාවකයා මේක අවබෝධ කරගන්නවා. එතකොට මේ ලෝකයේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ලෝකයේ නොමේ අඟහරු ලෝකෙ නෙමේ බ්‍රහස්පතින්ගේ බුද්ධගේ සිකුරුගේ උනත් කමන්නේ. කොයි තරම් දේවල් තියෙනවද සතර මහා ධාතුන්ගෙන් හටගත්තු? ඒවට ආශ්‍රව නැහැනේ පින්වත්නි. ආශ්‍රව තියෙන්නේ කාමයෙන් බැඳී යන කාමාසව, භවය ගැන අදහස තියෙන භවාසව, අවිද්‍යාව පිළිබඳ ආශ්‍රව තියෙන්නේ අපිත් එක්ක, අපේ අභ්‍යන්තර ලෝකෙත් එක්ක. එහෙමනම් මේ බාහිර ලෝකයක් එක්ක අපි සම්බන්ධ වෙන්නේ ආශ්‍රව සහිතව. අන්න ඒ විදිහට අපි බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙද්දී සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් එක්ක අපි ඇස කන නාසය දිව කය මනස මුල් කරගෙන සම්බන්ධ වෙනවද? අපි ආශ්‍රව සහිතවම තමයි ඒක ස්පර්ශ කරන්නේ. අපට ස්පර්ශ වෙන්නේ ආශ්‍රව සහිතවමයි. ආශ්‍රව සහිතව නම් ඒක සිද්ධ වෙන්නේ
උපාදානයෙන් තොරව සිද්ධ වෙන්නේ නෑ අපට. බැඳී යන ස්වභාවයෙන්ම තමයි යුක්ත. එතකොට ඒ විදිහට ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයෙන් යුක්තව හටගන්නා වූ යම් රූපයක් ඇද්ද? ඒ රූප උපාදානස්කන්ධයයි සලකනු ලැබේ. අයං උච්චති භික්ඛවේ රූප උපාදානස්කන්ධෝ. එතකොට අපේ ජීවිතය තුළ අසකනාසය දිවකය මනසෙන් තොරව වේදනාවක් හටගන්න විදිහක් නැහැ. ඒ වේදනාව හටගන්න මුල් වෙන්නේ අසකනාසය දිවකය මනස. වේදනාවක් හටගන්න නම් ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වෙන්න ඕන. වේදනාවක් හටගන්නව නම් කනයි සද්දයයි කනේ විඥානයයි එකතු වෙන්න ඕන. වේදනාවක් හටගන්න නම් නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානයයි එකතු වෙන්න ඕන. වේදනාවක් හටගන්න නම් දිවයි රසයයි දිවේ විඥානයයි එකතු වෙන්න ඕන. වේදනාවක් හටගන්න නම් කයයි පහසයි කයේ විඥානයයි එකතු වෙන්න ඕන. වේදනාව හටගන්න නම් සිතයි සිතුවිලි මනෝ විඥානයයි එකතු වෙන්න ඕන. එතකොට මේ වේදනාව කියලා සලකන එක අතීත අනාගත වර්තමාන මොනයම් එකක් හෝ වෙන්න පුළුවන්. තමා හෝ තමාගෙන් බාහිර එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ එකක් වෙන්න පුළුවන්. ඔය මොන ආකාරයෙන් හෝ වේදනාවක් හටගන්නවාද? ඒ වේදනාව හටගන්නේ ආශ්‍රව සහිතව නම්. එතකොට අවිජ්ජාසව තියෙනවා කියන්නේ පින්වන්නේ අපි මම මගේ ආත්මය කියන අදහසින් බැඳිලා ගිහිල්ලාම තමයි හටගන්නේ. එතකොට බැඳී යන ස්වභාවයෙන් නම් ඒක හටගන්නේ. ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. එහෙමනම් එහෙම හටගන්නේ නැති තැනකුත් තියෙනවද? ආශ්‍රව රහිත. ඒ නිසා තමයි කියන්නේ රහතන් වහන්සේලාට පංච උපාදානස්කන්ධයක් පිළිබඳ රහතන් වහන්සේලාගේ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ පංචස්කන්ධයක් ගැන. ආශ්‍රව රහිතයි. රහතන් වහන්සේලා ආශ්‍රව රහිතයි. උපාදානීය ස්වභාවයෙන් බැඳී යන ස්වභාවයෙන් යුක්ත නැහැ. අන්න උන්වහන්සේලාට උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. ඔය ආකාරයෙන් පින්වත්නි වේදනා සංඥා චේතනා සංස්කාර හඳුනා ගැනීම චේතනා පහළවීම විඥානය ඔය ඕන එකක් හටගන්නේ අප තුල ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයෙන්. ඒ සියල්ල අයිති වෙනවා මොකටද? පංච උපාදානස්කන්ධයට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිදී දේශනා කොට වදාලා හත්තිපදෝපම සූත්‍රයේ මේ අප තේරුම් ගන්න උත්සාහ කරන කාරණේදී මේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා මේ විදිහට තමයි පංච උපාදානස්කන්ධය ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන රැස් වෙන්නේ, පවතින්නේ, එකට එකතු වෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ඔය නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. යම් කෙනෙක් මේ හේතුඵල ධම දකිනු ලබේද දකිනවාද සෝ ධම්මං පස්සති. ඒ කෙනා චතුරාර්ය සත්‍ය ධර්මයේ දකිනවා කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දකිනවා කිව්වේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක නිරුද්ධ කරන මාර්ගාර්ය සත්‍ය. එතකොට අපි කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා ඔබට දුක්ඛාර්ය සත්‍ය වනාහි පංච උපාදානස්කන්ධයයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ තවත් ආකාරයකින් තවත් පර්යායකින් දේශනා කළ විදිහක්. දුක්ඛ සමුදයාර්ය සත්‍ය වනාහි පංච උපාදානස්කන්ධයට ඇලීමයි කියලා. දුක්ඛ නිරෝධේ වනාහි පංච උපාදානස්කන්ධයේ පිළිබඳ තියෙන ඇල්ම දුරු වීමයි කියලා. එහෙමනම් පින්වත්නි තේරුම් ගන්න ඕන මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන හේතුවක් නිසා ඵලයක් හටගන්න ආකාරයෙන් පංච උපාදානස්කන්ධය සකස් වෙන ආකාරයේ දකින
ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ ධර්මයයි. ධර්මයේ වනාහි චතුරාර්ය සත්‍ය ධර්මයයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිදී දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ වදාලා යෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් හේතුඵල ධම දකිනු ලබේද සෝ ධම්මං පස්සති. ඔහු චතුරාර්ය සත්‍ය ධර්මය දකිනු ලැබේ. මේ කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම, ඒක හට ගැනීම, එහි තියෙන ඇල්ම, ඒකෙන් ඇල්ම නිරුද්ධ කිරීම ආදී සියල්ල දකිනු ලැබේ. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දකිනු ලැබේද ඔහු දකින්නේ මේ හේතුඵල ධමයි. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නාකෝ පනිමේ යදිතම් පංච උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධේ වනාහි මේ ආකාරයෙන් ඇස කන නාසය දිවකය මුල් කරගෙන හේතුවක් නිසා හටගන්නා වූ ඵලයක්මයි. හේතුන් නිසා හටගන්න ඵලයක්මයි පංච උපාදානස්කන්ධය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්මයි කියලා දකිනවා. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ආලයෝ අනූනයෝ අජ්ජෝසාන. ආලයක් තියනවාද පංච උපාදානස්කන්ධය කෙරෙහි? සෙනෙහසක් බැස ගැනීමක් එද්ද එය දුක්ඛ සමුදයයි. දැන් මම මෙහෙදී ඔබට තව කාරණාවක් සිහි කරලා දෙන්නම්, පැහැදිලි කරලා දෙන්නම්. අපිට හිතෙන්නේ නෑනේ පින්වත්නි කවදාකවත් අපි පංච උපාදානස්කන්ධයට ආලය කරනවා කියලා. අපිට එහෙම හිතෙන්නේ නෑනේ. අපි පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳිලා ඉන්නවා කියලා. අපිට එහෙම හිතෙන්නේ. අපිට හිතෙන්නේ අපි අර ගේට ආසයි. අපි මේ කෙනාට ආසයි. අපි මේ සාරියට, අපි මේ ඇඳුමට ආසයි. අපි මේ වාහනයට ආසයි කියලා. නමුත් කල්පනා කරලා බලන්න අපි මේ ගේට ආසයි කියලා කියද්දි, අපි මේ වාහනයට ආසයි කියද්දි, අපි මේ කෙනාට කැමතියි කියද්දි මේ මොන ආකාරයෙන් අපි කිව්වත් ඒක ඇසට පෙනෙන රූපයක්. එතකොට ඇසයි රූපයයි ඒක ඇසෙන් ඇතිවන දැනීමක්, ඇසේ ඇතිවන විඥානයයි තමයි එතන තියෙන්නේ. ඒ තුලින් හටගන්න සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයකට ඒ රූපේ දකිද්දි ඇතිවන සැප සොම්නසට, සැප වේදනාවට, ඒ රූපේ දකිද්දි අපිට ඇතිවන සංඥාවට, ඒ රූපේ දකිද්දි අපිට ඇතිවන චේතනාවලට, ඔය රූප වේදනා සංඥා චේතනා කියන දේවල් සියල්ල පිළිබඳව අපට ඇතිවන දැනීම හෙවත් විඥාණයට තමයි අපි ඇලිලා තියෙන්නේ. එහෙමනම් අපි මේ අහවල් කෙනාට ආදරේ, අපි යාට කැමති, අපි යාට ලැබි, අපිට මේ ගෙට ආසයි, මේ වාහනයට ආසයි, මේ ඇඳුමට ආසයි. ඔය කොයි ආකාරයෙන් කිව්වත් යථාර්ථයක් හැටියට අපි කල්පනා කරද්දී අපිට අන්තිමයට සිද්ධ වෙලා තියෙන්නේ, අපි බැඳිලා තියෙන්නේ, ආස වෙලා තියෙන්නේ රූපයට, වේදනාවට, සංඥාවට, චේතනාවට, විඥාණයට. එතකොට ඔය හටගන්න දේවල් අපි ඒ සමග අපි එකතු වෙන්නේ ආශ්‍රව සහිතවම බැඳී ගිහිල්ලා. එහෙමනම් අපි මේ ආලය කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයකට. ඕක තේරුම් ගන්න පුළුවන් නම් පින්වත්නි ලොකු දෙයක් තේරුම් ගත්ත වෙනවා. ඔතනින් සිත බැහැර කරගන්න පුළුවන් නම්, ඔය පාට ගන්න දේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් කරගත්තා වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය විදිහට දේශනා කොට වදාලා. එහෙමනම් අපි දැන් පහුගිය කාලයේ පුරාවටම අපි ඉගෙන ගනිමින් සිටියේ අසුතවන්ත සූත්‍රයේ. ඒ අසුතවන්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ ආකාරයෙන් ඒවම් පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් දකිද්දී කුමක් පිළිබඳව දකිද්දිද? හේතුඵල ධම පටිච්ච සමුප්පාදයේ දකිද්දී රූපස්මින් පිනිබ්බින්තති. මොකද යා පටිච්ච සමුප්පාදය කියලා
හේතුඵල ධම දකිද්දි අවබෝධ කරන්නේ පින්වත්නි පංච උපාදානස්කන්ධය. මේ විදිහට පටිච්ච සමුප්පාදයේ දකිද්දි රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංඛාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති. මේ නිබ්බින්දති කියන්නේ පින්වත්නි අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන මේකේ තියෙන හිස් බව, මේකේ තියෙන බොල් බව, මේකේ තියෙන නිന്ദා සහිත බව තේරුම් ගනිද්දි, මේ රැවටීමේ ඇති නිന്ദාව තේරුම් ගනිද්දි අවබෝධයෙන් කලකිරෙනවා. දැන් මේක මේ ධර්ම කාරණා මෙන්න මේ විදිහයි. දැන් අපිට ආයතන ගැන ඉගෙන ගනිද්දිත් වේදනා, සංඥා, චේතනා ආදී කොටස් මුණ ගැහෙනවා. විඥානේ මුණ ගැහෙනවා. පටිච්ච සමුප්පාදය ඉගෙන ගනිද්දිත් මුණ ගැහෙනවා. පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දිත් මුණ ගැහෙනවා. මේක පින්වත්නි මෙහෙමයි. මේක ගෙයක් ඉදිරිපස ඉඳලා ඒ ගේ ගැන විස්තර කරද්දි ඒ විස්තරය එකක්. ඒ ගේ ගැනම ගෙදර පිටුපස ඉඳලා විස්තර කරද්දි ඒ විස්තරය තව එකක්. ඒ ගේ ගැනම ගෙදර පැත්තකින් ඉඳගෙන දකුණු පසින් හෝ වම් පසින් ඉඳගෙන විස්තර කරද්දි ඒ විස්තරය තව එකක්. නමුත් කොයි ආකාරයෙන් විස්තරයේ ස්වභාවය ආකාර හතරක් වුණාට විස්තර කරලා තියෙන්නේ මේ එකම ගේ. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව තුල පටිච්ච සමුප්පාදයේ ලෙස, ආයතන ලෙස, පංච උපාදානස්කන්ධ ලෙස, ධාතු ලෙස මොන ආකාරයෙන් විස්තර කොට වදාලත් භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කරලා තියෙන්නේ මේ අවිද්‍යාවෙන් සකස් වුණා වූ මේ ජීවිතයේ යථාර්ථය ගැන. එතකොට මේ විස්තරය තුල එකිනෙකට සමාන කොටස් අපට ආයි මුණ ගැහෙනවා. එතකොට මේ විදිහට පටිච්ච සමුප්පාදය සිහි කරන ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධයේ පිළිබඳව කලකිරෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. නිබ්බින්දං විරජ්‍යති, කලකිරෙද්දී ඒ පිළිබඳව තියෙන ඇල්ම දුරු වෙලා යනවා. නිබ්බින්දං විරජ්‍යති. විරාගා විමුච්ඡති. ඇල්ම දුරු වෙද්දී ඒ පිළිබඳව තියෙන බැඳීම නැති වෙලා ගිහිල්ලා එයින් යා නිදහස් වෙනවා. නිදහස් වුණාම විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණාම මේ සෘතවත් ආර්ය ශ්‍රාවකයට ඥානයක් පහළ වෙනවා. මම මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන හටගන්නා වූ අනවබෝධයෙන් හටගන්නා වූ මේ හේතුඵල ධමයෙන් හටගන්නා වූ බැඳිලා යන්නා වූ මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණා කියලා ඥානයක් හටගන්නවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. අන්න ඒ ශ්‍රාවකයාගේ කීනා ජාති ඉපදීම ෂය වෙලා ගියා. බ්‍රහ්මචර්ය කියන්නේ නිවන් මඟ වඩලා වාසය කළා, සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ධර්මයෙන් පිළිසරණ සලසාගත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියට කළ යුතු දේ කරලා ඉවර වුණා. කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති. ආයේ මට නිවන පිණිස මතුවට කළ යුතු දෙයක් නැත කියලා ඒ ආර්ය ශ්‍රාවකයාට අවබෝධයක් ඇති වෙනවා පින්වත්. ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාදයේ නුවණින් විමසලා පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම තුල ඒ කෙනා අමා මහ නිවනට පත් වෙනවා. ඉතින් මේ පින්වත් සියලුම දෙනාට අප ගොඩාක් කැමති නිවන් දකින්න.
බොහෝ දෙනෙක් මේ කාරණේ අපිට දැන් කරගන්න බෑය කියලා පස්සට දානවා. නමුත් කවදා නමුත් අපිට අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. අපි කෙතරම් පස්සට දැම්මත් අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් එහාට අපි දන්නෙත් නැහැ. ඒ තරම් දුර අපට ඉපදී පිටි මෙරි මෙරි යන්න කියලා අපගේ ශාස්ත්‍රූ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළෙත් නැහැ. ඉතින් එහෙමනම් එදාට අවබෝධ කරගන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයම නම්. ඇයි අපි අද අවබෝධ කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? නුවණින් විමසීම තුලයි පින්වත්නි ප්‍රඥාව පහළ වෙන්නේ. ඉතින් මේ ඉගෙන ගන්න ධර්ම කාරණා දැනුමක් හැටියට විතරක් ලං කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතය තුලින් මේ කාරණා දැකලා තමන්ගේ ජීවිතයට අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට අප වාසනාව සලසා ගන්න ඕන. ඒ සඳහා මේ පින්වත් සෑම සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ ගම්බීර ධර්මය පිළිසරණ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු